ඉක්මනින් හදාගන්න පුළුවන් තෝසෙ රෙසිපි එකක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. තෝසෙ හදනකොට සාමාන්‍යයෙන් උඳුවැට වලින් හැදුවත්, හාල් වලින් හැදුවත් පැය ගාණක් පිඟෙන්න තියන්න ඕන. ඊට පස්සේ පිපෙන්න තියන්න ඕන. අද මේ කියලා දෙන තෝසෙ එක අපිට විනාඩි 20කින් වගේ හදාගන්න පුළුවන්. වැඩට යන අයට, බෝඩින් වල ඉන්න අයට එහෙම මේක හරිම වටින රෙසිපි එකක්. උදේ කෑමට, රෑ කෑමට අපිට මේක ඉක්මනටම හදාගන්න පුළුවන්. අපිට මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දේවල් 3යි. එහෙනම් අපි බලමු මේක හදාගන්න විදිය. මුලින්ම මම හබල පෙති කෝප් එකක් ගන්නවා. ඒ කියන්නේ මෙතන ග්‍රෑම් 70ක් 80ක් විතර තියෙනවා. ඊළඟට රුලන් කෝප්ප එකට ටිකක් අඩුවෙන් ගන්නවා. මෙතන රුලන් ග්‍රෑම් 100ක් තියෙනවා. ඔයාලට හබල පෙති කෝප්ප එකකට රුලන් කෝප්ප එකක් වුණත් ගන්න පුළුවන්. දැන් මේ ටික කලවම් කරගන්නවා. ඊළඟට වතුර කෝප්ප එකක් එකතු කරලා ටිකක් කලවම් කරගන්නවා. දැන් විනාඩි 5ක් විතර මේක පියනකින් වහලා පෙඟෙන්න තියාගන්නවා. දැන් රුලන් ටිකයි හබල පෙති ටිකයි පෙඟිලා තියෙන්නේ. දැන් මේ ටික බ්ලෙන්ඩර් කප් එකකට දාගන්නවා. ඊළඟට මම මේකට යෝගට් එකක් එකතු කරගන්නවා. මෙතන යෝගට් ග්‍රෑම් 80ක් තියෙනවා. ඔයාලට යෝගට් වෙනුවට මී කිරි ගන්න පුළුවන්. ඊළඟට තව වතුර කෝප්ප එකක් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මෙන්න මේ ගානට මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් මේ මිශ්‍රණය අපි බෝල් එකකට දාගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි භාගයක් දාගන්නවා. අපි මේ මිශ්‍රණයට යෝගට් එකතු කරලා තියෙන නිසා යෝගට් වල පොඩි පැණි රස ගතියක් තියෙනවා. ඒ නිසා ඔයාලා රස බලලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඒ වගේම මිශ්‍රණයේ ඝන ගතිය වැඩි නම් තව වතුර ටිකක් එකතු කරලා කලවම් කරගන්න. දැන් අපි මේ මිශ්‍රණයෙන් තෝසෙ හදාගමු. දැන් පෑන් එක රත් වුණාට පස්සේ මේ වගේ බැටර් එකකින් ටිකක් දාලා තෝසෙ හදාගන්නවා. මේ බැටර් එක ටිකක් ඇලෙන ගතියක් තියෙනවා. ඒ නිසා පෑන් එකේ තෙල් ගොඩාක් ගාගන්න එපා. එහෙම වුණොත් මේ තෝසෙ එක හරියට හදාගන්න බෑ. මේ තෝසෙ එක අනිත් පැත්ත හරවන්න යන්න එපා. මේක මේ විදිහටම උඩ අමු ගතිය නැති වෙනකන් තියලා ඊට පස්සේ මේ වගේ වටේ බුරුල් කරලා පෑන් එක පොඩ්ඩක් හොලව ගන්න. ඊට පස්සේ තප්පර 30ක් විතර තියලා ලිපෙන් අයින් කරගන්න. මම තව එකක් හදන හැටි පෙන්නන්නම්. මේ වගේ බැටර් එකෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ තෝසෙ එකේ උඩ අමු ගතිය අඩු වෙනකන් මේ විදිහටම තියාගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේ තෝසෙ එකේ උඩ අමු ගතිය නැති වෙලා තියෙනවා. දැන් මේ වගේ වටේ බුරුල් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ පෑන් එක පොඩ්ඩක් හොලව ගන්නවා. දැන් මේ විදිහටම තප්පර 30ක් විතර තියලා ඊට පස්සේ මේ තෝසෙ එක අයින් කරගන්නවා. මේ විදිහට අපි ඔක්කොම හදාගන්නවා. අපිට මේ බැටර් එකෙන් තෝසෙ 8ක් 9ක් විතර හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි රුලන් සහ හබල පෙති වලින් හදාගත්ත තෝසෙ ටික. මේ තෝසෙ එක අපි සාමාන්‍යයෙන් කඩෙන් කන පාන් පිටි තෝසෙකට වඩා ගොඩාක් පෝෂණ ගුණයෙන් වැඩි. රුලන්, හබල පෙති, යෝගට් කියන්නේ අපේ ඇඟට බොහෝම ගුණදායක දේවල්. ඒ නිසා පොඩි බබාලට වුණත් බය නැතුව මේක හදලා දෙන්න පුළුවන්. කාර්යබහුල ඔයාලට උදේට, රෑ කෑමට ලේසියෙන්ම මේක හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදියට හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.